වැනීසියේ කුමරිය. ඉතාලියේ සුන්දර වෙනිස් නගරයේ ජලමාර්ග අතරින් දිලිසෙන රාජධානියක ඉසබෙලා කියන ලස්සන රාජකුමාරිය ජීවත් වුණා. ඇය හැමදාම රාත්‍රියේ මාලිගාවේ බැල්කනියට ගිහින් තරු දිහා බලමින් අලුත් සිහින දැක්කා. එක රාත්‍රියක අහසෙන් දිලිසෙන අමුතු තරුවක් වෙනිස් නගරයේ දෙසට වැටුණා. ඒ තරුවෙන් ලැබුණු රහස් සිතියමක් ඉසබෙලාව සැඟවුණු මැජික් ලෝකයක් වෙත ගෙනියන්න පටන් ගත්තා. රාත්‍රියේ දිලිසෙන ලාම්පු අතරින් ඉසබෙලා ගොන්ඩොලා බෝට්ටුවක නැගී අඳුරු ජලමාර්ග ඔස්සේ ගමන් කළා. අවසානයේ ඇයට වෙනිස් නගරයට යටින් සැඟවුණු විශාල ක්‍රිස්ටල් පැලස් එක හමු වුණා. නමුත් ඒ මාලිගාව පාලනය කරමින් සිටියේ බලවත් අඳුරු මායාකාරියක්. ඉසබෙලා තම හදවතේ ආලෝකය සහ මැජික් බලය භාවිතා කරලා අඳුරු මායාවට මුහුණ දුන්නා. රන් පැහැති ආලෝකය මුළු ක්‍රිස්ටල් පැලස් එක පුරා පැතිරෙද්දී මාලිගාව නැවත ජීවන්ත වුණා. වෙනිස් නගරේ නැවත සතුටින් පිරුණා. ජනතාව ඉසබෙල්ලාව ගෝල්ඩන් වෝටර් ප්‍රින්සෙස් ලෙස ආදරයෙන් හඳුන්වන්න පටන් ගත්තා.